2025 කොළඹ මෝටර්ස් එකේ දැන් ඉන්නේ මේ ඉන්නේ හීරෝ ස්ටෝල් එකේ. ඉතින් 21 22 23 ආවොත් ඔයගොල්ලන්ට මේකේ තියෙන බයික් ඔක්කොම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි විශේෂම දේ තමයි හීරෝ සූම් එකේ අද version දෙකක් ඔෆිෂියල් ලොන්ච් වුණා. හීරෝ සූම් එකේ 125R එකයි හීරෝ සූම් කම්පැක්ට් version එක තමයි මේ විතර ඔෆිෂියල් ලොන්ච් වුණේ. ඉතින් ඔයගොල්ලන්ට 21 22 23 කියන දවස් තුනේම ඇවිල්ලා ඔයගොල්ලන්ට මේ බයික් දෙක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් BMI CH එකට. ඒ විතරක් නෙමෙයි මිලදී ගන්න පුළුවන්. අපි බලමු ලොන්ච් වෙච්ච බයික් දෙක මොනවා වගේද කියලා. මගේ BMI CH එකේ කොළඹ මෝටර් ෂෝ 2025 හීරෝ ස්ටෝල් එකේ ඉන්නේ. ඉතින් අද හීරෝ සූම් එකේ කැටගරිස් දෙකක් ඔෆිෂියල් ලොන්ච් වුණා. මේ ඉන්නේ හීරෝ සූම් 125R කියන ස්කූටර් එක. ඉතින් මේකේ විශේෂම දේ තමයි first time in Sri Lanka EFI ටෙක්නොලොජි එකත් එක තමයි මේ ස්කූටර් එක ඇවිල්ලා තින්නේ. ඒ විතරක් නෙමෙයි ස්කේල් එකෙන් ටිකක් විශාලයි අනිත් ස්කූටර්ස් වලට වඩා. ඒ විතරක් නෙමෙයි අපිට බලා ගන්න පුළුවන් ලස්සන සිග්නේචර් ලැම්ප් එකක් තියෙනවා. ඒත් එක්කම තවත් විශේෂම දේ තමයි ස්කූටර් සීරීස් එකේ පළල්ම ටයර් එක තියෙන්නේ මේ හීරෝ සූම් 125R කියන ස්කූටර් එකට. ඉතින් මේක 8,29,900කට ඔයගොල්ලෝ මිලදී ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 21 22 23 මේ දවස් තුනේ BMI CH එකට ආවොත් ඔයගොල්ලන්ට මෙන්න මේ හීරෝ සූම් ස්කූටර්ස් ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් කරලා බලන්න පුළුවන්. ඉතින් තව බයික් එකක් ලොන්ච් වුණා. ඒක තමයි හීරෝ සූම් 110 එක. අපි කතා කරමු ඒක ගැන. ලංකාවේ පළවෙනි වතාවට 110 කැටගරි එකේ ස්කූටර්ස් වලින් EFI ටෙක්නොලොජි එක ආපු පළවෙනිම බයික් එක තමයි හීරෝ සූම් 110 කම්පැක්ට් කියන බයික් එක. මේ තියෙන්නේ හීරෝ සූම් එකෙන් අලුතෙන් ලොන්ච් වෙච්ච අනිත් බයික් එක. ඉතින් මේ බයික් එක මිලදී ගන්න පුළුවන් 7,19,900කට. ඒ විතරක් නෙමෙයි 21 22 23 දිනයන් තුනේදී ඔයගොල්ලෝ BMI CH එකට ආවොත් මේ බයික් එක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි කියන්න ඕනේ ලස්සන සිග්නේචර් සූම් එකේ ලැම්ප් එකත් එක්ක ඩිජිටල් මීටර් එකක් මේ බයික් එකට තියෙන. ඉතින් අර බයික් එකේ ස්කේල් එක ලොකුයි. හැබැයි මේ බයික් එක හොඳට කම්පැක්ට් වෙච්ච ඒ කියන්නේ පුරුබුඩි ලුක් එකක් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. එන්න BMI CH එකට 21 22 23